හොඳයි යාළුවනේ සුපුරුදු සෙනෙහස යුතුව අදත් ඔයාලගේ නිවසට ගොඩ වදිනවා මම කුක් විත් සමරේ. ඉතින් මුලින්ම ඉල්ලා සිටින්න කැමති ඔයාලගෙන් කුක් විත් සමර මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා. ඉතින් අදත් වෙනදා වගේම ඔන්න අරන් ආවා ඔයාලට රසම රස අලුත් රෙසිපියක්. මං අලගෙඩි දෙකක් තම්බලා අරගත්තා. හාල් පිටි කෝප්පයක් අරගත්තා. බීලුණු ගෙඩි භාගයක් පොඩිවට චොප් කරගත්තා, පොඩිවට කපා ගත්තා. ඉදුණු වම්මිරිස් කරල් 4ක් මේ විදිහට කපා ගත්තා පොඩිවට. කරපිංචා ටිකක් පොඩියට කපා ගත්තා. ඊස්ට් තේ හැඳි භාගයක් අරගත්තා. මේ යාළුවනේ අද අපි හදන්න යන්නේ අල වඩේ. උළුඳු වඩේ වගේම තමයි මේක ඊට වඩා ගොඩාක් රසයි. ඉතින් එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් යාළුවනේ මම තම්බ ගත්ත අල ගෙඩි දෙක මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට දා ගන්නවා. දාගෙන මේක හොඳින් බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්ත අපේ අල ටික. ඒක දැන් අපි වෙනම භාජනයකට අයින් කරගන්නවා මේ විදිහට. හොඳයි යාළුවනේ ඊළඟට අපි හීනියට කපාගත්ත ලූණු ටික මෙහෙම එකතු කරගන්නවා අපි. ඊට පස්සේ අපි මේකටම එකතු කරගන්නවා යාළුවනේ අපි පොඩියට කපාගත්ත ඉදුණු මිරිස් ටික මේ විදිහට. ඊට පස්සේ යාළුවනේ අපි එකතු කරගන්නවා හීනියට කපාගත්ත කරපිංචා කොළ ටික. ඊට පස්සේ යාළුවනේ අපි අපේ ඊස්ට් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේක ටිකක් මේ විදිහට කලවම් කරගන්නවා. අපි ලුණු තේ හැඳි භාගයකට මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. අපි අපේ පිටියකින් ටික ටික මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕන. එකම බෙටර් එකක් වෙන විදිහට මේ විදිහට අපි කලවම් කරගමු. යාළුවනේ අපි අපේ මිශ්‍රණයට පොල් තෙල් ටිකකුත් මේ වගේ දාලා මේක අතින් අනා ගන්න ඕනේ. දැන් මේ විදිහට අපි හොඳට අනා ගන්නවා. මේකට තව පිටි මදි නම් අපිට පුළුවන් පිටි ටිකක් එකතු කරන්න. අපේ පිටියකින් මේ විදිහට පිටි ටිකක් ආයෙත් එකතු කරලා රොටි හදන්න ගන්න පදමට වාගෙන්න මේ විදිහට හොඳින් මේක අනා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ පදමට එන්න අපි අනා ගන්නවා. අනාගෙන අතේ පොල් තෙල් ටිකක් ගාගෙන අපි මෙහෙම පිටි අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන අපිට පුළුවන් අපේ වඩේ එක හදාගන්න මේ විදිහට තුනි කරලා අපිට මැදින් සිදුරක් හදා ගන්න ඕනේ. මේ විදිහට අපි සිදුරක් හදා ගන්නවා. මේ විදිහට අපි සම්පූර්ණ පිටි මිශ්‍රණයම මේ විදිහට හදා ගන්නවා. මේ විදිහට අපි හදාගෙන තෙල් එකට රත් වෙන විදිහට තෙල් එකේ බැද ගන්න ඕන. තව ටික හදා ගන්නත් තියෙනවා. ඉතින් මේ ටික අපි මේ කරගෙන බැද ගමු. ඉතින් යාළුවනේ මේ විදිහට තෙල් එකට පෙදී තෙල් එකට රත් වෙද්දී අපි හදාගත්ත අපේ වඩේ එක මේ විදිහට තෙල් එකට දාලා අපි බැද ගන්න ඕන. ඉතින් යාළුවනේ අපි මේක දෙපැත්ත තෙල් පෙරල මේ විදිහට මඩ දිග්ගලේ බැද ගන්න ඕනේ. මේ වගේ රන්වන් පාට වෙද්දී අපි මේ විදිහට අපි අපේ සියලුම වඩේ ටික බැදගමු. හොඳයි යාළුවනේ මේ තියෙන අපි හදාගත්ත අල වඩේ ටික මේක හරිම රසයි. ඒ වගේම හරිම ඔයාලට මේක